ලකුණු 1026.15ක් ලබාගෙන දහවන බලඇණිය තංගල්ල සමස්ත සූරතාවය දිනාගනු ලබන්නේ. ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය ඇඹිලිපිටිය දහවන බලඇණිය. කොටු කර යදලින් ඇති සිංහ පැටව පිළිවෙද යති දැක හෙළයන් තුන් හෙළේ කළ එහි පැවති තෝරා ගැනීම පරීක්ෂණයේදී සුසුකම් ලබලා රන්ටැඹේ ඇවිල්ලා පැවතුණු බලඇණිය ඇගයීම් කඳවුරේදී නේද පළවෙනි ස්ථානය ලබාගෙන මෙම කඳවුරේදී ජයග්‍රහණය කරන්න ලැබුණා 10 වෙනි බලඇණිය. එතකොට බලඇණි 3ක් ආවා. බලඇණි 3න් 10 වෙනි බලඇණියේ ප්‍රථම ස්ථානය ලබා ගන්න ජනාධිපති විද්‍යාලයට හැකි වුණා. ඉතින් ඒ නිසා මම ගොඩාක් සන්තෝෂ වෙනවා නේද? මේ විද්‍යාලයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීම සම්බන්ධව. මොකද මේ දරුවන්ට අවස්ථාව හිමි වෙනවා අවසාන ජාතික කඳවුරන හර්මන් ලූස් කඳවුර සඳහා සහභාගී වෙන්න. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. අපේ බලඇණියේ යන එකම කණ්ඩේ වෙන්නේ මේ විද්‍යාලයේ කණ්ඩේ පමණයි. මොකද ලකුණු 18 වැඩි කණ්ඩ තමයි සහභාගී කරන්නේ. ඒකට අරකේ 990 ගණක් තියෙනවා. මේකට ලකුණු 10ක් අඩු ඉන්නේ අයට යන්න බැරි වෙනවා. ඒ නිසා මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ දරුවන් මෙච්චර දුරට කැප කරලා මහන්සි වෙලා සෑහෙන කැපකිරීමක් කරලා තමයි කොටු කර යදලින් ඇති සිංහ පැටව පිළිවෙද යති දැක හෙළයන් සරු දෙරණ මකා තන කබල කකා සිංහයෝ සිංහති හෙතෙරින් සිහරතුනට දාවූ සිංහ පැටව තුටුවෙද අනුඩගේ ඉදුලින් පිලේ කැල තුල සිංහ පැටව නැතුම් රට අතර කොටු කර යදලින් ඇති සිංහ පැටව Para